අපේ අමුතු පාසලේ තවත් ලස්සන දවස. දිනන ගැම්ම ගන්න ගට් එක රෙඩි කරන්න. ඇන්කර් නිව්ඩේල්. ඔන්න ඉතින් පටන් ගන්න යන්නේ අපේ අමුතු පාසලේ තවත් ලස්සන දවසක්. මිස් ක්‍රිස්ලස් ස්මිත් තෑගි පාර්සල් විවෘත කරන ගමන් හිටියේ. ඔයාලගේ මේ ලස්සන තෑගි වලට ගොඩාක් ස්තුතියි ළමයිනේ. ටර්ම් එකේ අවසාන සමරන්න මේක කොච්චර අපූරුද. මතක තියාගන්න අද දවල්ට අපේ ක්ලාස් පාටි එක තියෙනවා. විනෝද ක්‍රීඩා, සංගීතය, එතකොට ඔයාලා ගෙවල් වලින් ගෙනාපු කෑම බීමක් තියෙනවා. මෙතන කැටපිලා ජෙලි, එතකොට මෙතන ස්කොෂ් රෝල්ස් තියෙනවා. එතකොට කවුද මේවා හැදුවේ? ඒව තමයි ගොබල් බිස්කට්. ඒවා අපේ අම්මත් එක්ක එකතු වෙලා තමයි මං හැදුවේ. අනේ අපේ අම්මට කන්න පුළුවන්ද? අනේ අපිට පාටි එක පටන් ගන්නකම් පොඩ්ඩක් ඉවසන්න වෙනවා ළමයි. එහෙනම් අපි සරසන්න පටන් ගමු. ඔන්නේ නම් පාටි එක ලෑස්ති. හුරේ! මට මගේ කබූම් බොක්ස් එක ඕනේ කරනවා. එකලු වෆල් බම් ඔයාලට එක අරන් ඉන්න පුළුවන්ද? පුළුවන් මිස්. ඕනේ කාටද? මෙන්න තියෙනවා කබූම් බොක්ස් එක. මෙන්න මෙතන ගොබල් බිස්කට් ටික. රසයි. ඔයා නම් ඒ කරේ නරක වැඩක්. ඒක අසාධාරණයි. ඔයා දෙකක්ම කෑවනේ. දෙකට තුනක්ම. ගොබල් බිස්කට් අපි ඔක්කොම කාලේ ඉවර කරානේ. ඒකට hina යන්නේ නෑනේ. මට මේක නවත්ත ගන්න නිකන් පිස්සු හැදිලා වගේ. පාටි වලදී මට නිතරම මෙහෙම වෙනවා. මොකද පාටි වල තියෙන විනෝදයයි උද්‍යෝගමත් බව නිසායි. ඒ වගේම බිස්කට්. මට දෙන්නේ මටත් මේ ලෙඩි හැදිලා වගේ. ඒ වුණාට අපි අම්බල්ගේ බිස්කට් ඔක්කොම කාපු එක වැරද්දක් නේ. අපි ඒකට මොනවා හරි කරමු. ඊට කලින් මට හොඳට දුවන්න ඕනේ. අපි පාටි එක පටන් ගමු. ඉස්සෙල්ලම අපි සංගීතයක් එක්ක පටන් ගමු එහෙනම්. ඔයාලට ඒකට නටන්නත් පුළුවන්. හැබැයි මම සින්දුව නතර කරනකොට මෙන්න මෙහෙම තනි කකුලේ ෆ්‍රීස් වෙන්න ඕනේ. කවුරු හරි ෆ්‍රීස් උනේ නැත්තම් එයා තනියෙන් අයින් වෙනවා. අන්තිමට දිනන කෙනාට මෙන්න මේ රේන්බෝ පෙන්සිල් එකම තෑගි දෙනවා. තේරුණානේ? රේන්බෝ පැන්සලක් මමත් ගොඩ කාලෙකින් ඉඳන් ආසාවෙන් හිටියෝ ඒ වගේ පැන්සලක් ගන්න. එහෙනම් ළමයිනේ පටන් ගමු. නටන්න. අපි ඩ්‍රීම් බ්ලොක්ස් වගේ වෙමු. පිංගි පොංගි පොංගි පිංගි පොංගි පොංගි. සෝරි මේ පාවින්ස්ටන්. ෆ්‍රීස් වෙන්න බැරි වුණානේ. ඒකින්ද අයින් වෙන්න වෙනවා. අපි දැන් යෝධයෝ වගේ නටමු. ඔය දෙන්නට අයින් වෙන්න වෙනවා. වෆල් බම් තමයි දිනන්නේ. ස්තුතියි. අනේ යම්බර තමයි දැගත්තටම ඔන්ලා තිබුණේ. හරි ළමයිනේ. එහෙනම් දැන් හැමෝම ඇස් බැඳ ගන්න. අපි ලෑස්ති වෙන්නේ හයිඩ්‍රට ඔලුවක් තියන්න. හරිම විදිහට හයිඩ්‍රා ගෑන්ගේ ඔලුව තියෙන කෙනාට මෙන්න මේ තරු තියෙන පැන්සල් පෙට්ටිය හම්බ වෙනවා. මටත් ඕනි වෙලා තිබුණේ ඒ වගේ පැන්සල් පෙට්ටියක්. අපි කැරකෙවන සර්පය වගේ. මම හිතන්නේ හයිඩ්‍රෝ ඉන්නේ මේ හරියේ. ඔන්න ඇලුවා. නියමයි කුල්වු. ඔයා තමයි ජයග්‍රහණය කරන්නේ. සෝරි අම්බල් මට කැරකිල්ල හැදුනා ඇත්තමයි. කමක් නෑ. දැන්වත් කෑම කන්න පුළුවන්නේ. මගේ බිස්කට් ටික කවුද ඒ ටික කාලි ඉවර කළේ? අනේ ඇත්තට මේවට මොනවද උනේ? අපි තමයි ඒවා කෑවේ මිස්. ඊට පස්සේ අපිට පිස්සු හැදිලා සෙල්ලම් කරනගත් පිස්සෙන් වගේ කරේ. මන් දන්න ඔයාලා ඒව කන්න ආසයි තමයි. ඒ වුණාට පාටි එක පටන් ගන්නකම් හිටියනම් හැමෝටම ඒව ෂෙයා කරගෙන කන්න තිබුණානේ නේද? සෝරි අපිට සමා වෙන්න. ඔයා
ඔයාගේ බිස්කට් ඔක්කොම කෝපයකට සමා වෙන්න අම්බල්. ඔයා කැමතිද අපිත් එක්ක අපේ කෑමත් බෙදාගෙන කන්න? නෑ එපා. මට බඩගින්නක් නෑ. අපේ ආගේ මූඩ් එක හදන්න මොකක් හරි කරන්න ඕනේ. මට හොඳ අදහසක් ආවා. ඒක නෑ මාර රසයි කියලා වැඩක් නෑ ළමයිනේ. හොඳයි. එහෙනම් දැන් ගෙදර යන්න වෙලාව හරි. ඉන්න අපිට තව එක සෙල්ලමක් කරන්න වෙලාව තියෙනවා. ඒක අවුරුදු කාලෙක කරන තොප්පි මාරු කරන සෙල්ලම වගේමයි. පෙට්ටි තමයි මාරු කරන්න තියෙන්නේ. යේ! අපි ඔළුවෙන් හිටන් ඉන්න ගෙම්බෙක් වගේ හැසිරෙමු. රිබික්. හොඳ ලීලුව. වෙන රාක්ෂයෙක් වගේ රඟපාන්න. අනේ මගේ නියපොතු. ඒ කවුද? අයියෝ ඒ ඔයා නෙවෙයි. මේක තමයි අවසාන එක. මේක ඇතුලේ මොනවද තියෙයිද? රේන්බෝ පැන්සලකුයි රත්තරන් පාට තරු තියෙන පැන්සිල් කේසයකුයි. මට ඕනේ වෙලා තිබුණේ මේ වගේ දෙකක් තමයි. මේක අපේ ඔයාට. සෝරි කියාගන්න. ඔයාලා නම් නියමයි ළමයිනේ. අද දවසේ අපි හැමෝම ගොඩක් සතුටු වුණා. එහෙම නේද ළමයිනේ? එහෙනම් දැන් හැමෝම ගෙවල් වලට යන්න ලෑස්ති වෙමු. යන්න කලින් අපි ආයෙත් පොඩ්ඩක් නටලා යමු. ඔතනම තමයි අපේ පුංචි යාළුවෝ ඉගෙන ගත්තේ. හැමෝම එකතු වෙලා කෑම බීම බෙදා ගන්නවා නම් පාටිය කොච්චර පොඩි වුණත් ප්‍රශ්නයක් නෑ කියලා. නියමයි. මිසු දැන් අපි වගේම නටනවා. එන්න ඔයාලා මාත් එක්ක නටමු.